මගේ ඩියෝ ඩයරි සීරීස් එකේ 12 වෙනි පිටුව තමයි අපි අද බලන්න හදන්නේ. ඉතින් මේ වෙනකොට මම ඩෙවලොප් කරගෙන යන ස්පේස් ෂූටර් ප්‍රොජෙක්ට් එකේ ප්ලේයර්ගේ මූව්මන්ට් එක හදලා ඉවරයි. ඉවරයි කිව්වට මේක ඉවර නැහැ. තාම සම්පූර්ණයෙන්ම අපිට තව වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉතින් ඒක මම ඉස්සරහට කරන්න තමයි දාගෙන තියෙන්නේ. අද මේ 12 වෙනි පේජ් එකෙන් අපි බලන්න යන්නේ අද එන්ට්‍රි එක තමයි ප්ලේයර් ෂූටින් කියන පාර්ට් එක. ප්ලේයර් කැරක්ටර් එක කොහොමද එනිමීස් ලට ෂූට් කරන්නේ. එහෙනම් ෂූටින් පාර්ට් එක තමයි අද කරන්න යන්නේ. ඉතින් අපි බලමු එහෙනම් මේ වැඩේ කොහොමද මම කරන්න කියලා. ප්ලේයර් ෂූටින් පාර්ට් එක හදාගන්න අපිට ඕන වෙනවා බුලට්ස් කීපයක්. බුලට්ස් වල ස්ප්‍රයිට්ස් කීපයක් ඕන වෙනවා. අපි ඒක ඉම්පෝර්ට් කරගමු. මගේ ඇසෙට්ස් පැක් එකේ තියෙනවා මෙතන ප්‍රොජෙක්ටයිල්ස්. මෙතන ප්‍රොජෙක්ටයිල් මෙන්න මේ වගේ කීපයක් තියෙනවා. ඉතින් අපිට මේවා පස්සේ බලන්න පුළුවන්. මම දැනට මේ තාම ප්ලෑන් කරේ නැහැ මොකක්ද හරියට පාවිච්චි කරන්න කියන එක. මේවා වගේ මෙතන මිසයිල්ස් තියෙනවා, සාමාන්‍ය බුලට්ස් තියෙනවා. දේවල් කීපයක් තියෙනවා. අපිට මේ හැම එකම පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ටික ඉම්පෝර්ට් කරගන්නවා මගේ ආර්ට් ෆෝල්ඩර් එකට. එන්න මේ ප්‍රොජෙක්ටයිල් ෆෝල්ඩර් එක ඉම්පෝර්ට් කරගන්නවා. මේ ෂිප් එකේ කලර්ස් එක්ක මෙතනින් ගැලපෙන එකක් අපිට දාගන්න පුළුවන්. බලමු අපි මෙන්න මේ වගේ එකක් නොත් ගැටලුවක් නෑ. එහෙම නැත්නම් මෙයක් පුළුවන්. හරි මම දැනට මෙන්න මෙයාව ගන්නම්. මෙන්න මේ බුලට් එක අපි යාගේ ඕඩර් එක දාගමු. ඊට පස්සේ දැන් මේකේ අපි බැලුවොත් මෙතන කැනොන්ස් දෙකක් තියෙනවා. මෙන්න මෙතන මේ හරිය එකයි මේ ඒරියා එක දෙකයි. අපි දැනට මම මෙතන පාවිච්චි කරන්නම් මෙන්න මේ කැනන් එක. පස්සේ අපි මෙතන තියෙන මේක නිකන් මැෂින් ගන් එකක් වගේ තියෙන මෙතන හදා ගන්න පුළුවන්. දැනට මම මෙයාව පාවිච්චි කරන්නම්. ටිකක් ලොකු හෙවි වෙපන් එකක් වගේ තියෙන්නේ. මට හරියටම අයිඩියා එකක් නැහැ. අපි ඒක පස්සේ බලමු. මේක මම රීනේම් කරගන්නවා බුලට්. ඊට පස්සේ මම මෙයාගේ ට්‍රිගර් එක එනේබල් කරගන්නවා. ඒක හරිය ඊට පස්සේ අපිට ඕන මෙයාට ස්ක්‍රිප්ට් එකක් ඕනේ. අපිට දැන් පුළුවන් බුලට් එක ප්‍රීෆැබ් එකක් කරගන්න. මම ප්‍රීෆැබ්ස් ෆෝල්ඩර් එක හදා ගන්නවා. මේක ඇතුලේ මම තව ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. මේක ප්‍රොජෙක්ටයිල්ස් වලට. මේක ඇතුලට මම මේ බුලට් එක ප්‍රීෆැබ් කරගන්නවා. ඊට පස්සේ මට ඊළඟට බුලට් එකේ බිහේවියර් එක හදන්න කලින් තව ස්ක්‍රිප්ට් එකක් ඕන. ප්ලේයර් ෂූටින් පාර්ට් එකට. ප්ලේයර්ගේ ෂූටින් මෙකැනික් එක හදන්න. එතනදී නම දාලා තියෙන විදිහ ප්ලේයර් මූව්මන්ට් කියලා තමයි අපේ ප්ලේයර්ගේ මූව්මන්ට් එකට අදාළ ස්ක්‍රිප්ට් එක තියෙන්නේ. ඉතින් මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මේ ස්ක්‍රිප්ට් එක තියාගන්නවා මූව්මන්ට් රිලේටඩ් දේවල් වලට. මම වෙනම ස්ක්‍රිප්ට් එකක් ගන්නවා. මෙතනදී ප්ලේයර්ගේ ෂූටින් වලට. ඉතින් මේ විදිහට කරන්න කියන එක තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. විශේෂයෙන් බිග්නර්ස්ලා සමහරවිට හිතන්නේ නැහැ එකම ස්ක්‍රිප්ට් එක ඇතුලේ හැමදේම කරන්න try කරනවා. ඉතින් ඒකේ පොඩි දේවල් තියෙනවා. අපි දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් අපි ඒවා ඉස්සරහට කතා කරමු. ඇයි එහෙම කරන්න හොඳ වෙන්නේ නැත්තේ කියන එක. විශේෂයෙන් අපි ප්‍රොජෙක්ට් එක එක්ස්පෑන්ඩ් කරනකොට, එද ස්කේල් කරනකොට අපිට මේවා ප්‍රශ්න වෙනවා. හරි. අපි බලමු. මම මෙතනදී අලුතෙන් ස්ක්‍රිප්ට් එකක් ක්‍රියේට් කරගන්නවා. මේක ප්ලේයර් ෂූටින්. අපි මෙයා වැඩ් කරගමු ප්ලේයර්ට. ප්ලේයර් මූව්මන්ට් එක දිහා මම මෙතනට වැඩ් කරගන්නවා. ප්ලේයර් ෂූටින් ස්ක්‍රිප්ට් එකක්. right. දැන් අපි මුලින්ම බුලට් එක ස්පෝන් වෙන්න හදාගෙන ඉමු. මෙතනදී මම අලුතෙන් ෆයර් පොයින්ට් එකක් හදා ගන්නවා මෙන්න මෙතන මේ කැනන් එක ගාව. හරිද? අපි empty game object එක හදාගමු. මේක ෆයර් පොයින්ට්. මට ඉස්සරහට ෆයර් පොයින්ට් තව එකක් ඕන වෙනවා. මොකද මෙන්න මෙතන තියෙන මේ කැනන් එකට මෙතන තියෙන මැෂින් ගන් එකට. හරිද? අපි මෙයා ටැග් කරගමු. මෙතන මට මුලින්ම ඕන වෙනවා මගේ බුලට් ප්‍රීෆැබ් එකට රෙෆරන්ස් එකක්. ඊට පස්සේ මට ඊළඟට ඕන මෙතනදී ෆයර් රේට් එකට ෆ්ලෝට් එකක්. හරි අපි අප්ඩේට් එක තුනේ මෙතන බිහේවියර් එක හදාගමු. මම එතකොට මෙතනදී පාවිච්චි කරන්නේ old input system එකම තමයි. පරණ input system එකම තමයි පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරලා keyboard එකේ space key එක press කරපුවාම සහ මෙතන මම මෙතන fire rate එක ඒ වගේම next fire time අරගෙන මේ වගේ මෙතන පොඩි අර spam කරන්න බැරි වෙන විදිහට පොඩි cool down time එකක් තියාගෙන interval එකක් තියාගෙන තමයි fire කරන්න try කරන්නේ. allow කරන්නේ. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.
හරි අපි ඊළඟට shoot method එක මගේ custom method එක create කරගමු. මම මෙතන create කරගන්නවා method එක. හරි. ඔන්න මම player shooting script එකේ අවශ්‍ය දේවල් ටික ලියාගෙන තියෙන්නේ. update එක ඇතුළේ මම මේ විදිහට මෙතන අවශ්‍ය logic එක ලියාගත්තා. ඊට පස්සේ ඊළඟට මෙතන තමයි මම මේ method එකේ තමයි bullet එක instantiate කරන්නේ. right අපි මේක save කරලා ඊළඟට bullet එකේ behavior එක හදාගමු. මුලින්ම අපි හදාගමු මෙතනත් variable එක bullet එකේ speed එකට. මෙතන මම පටන් ගන්නකොටම මෙතන කොමත් game object එක නැත්තම් මේ bullet එක instantiate වෙනකොටම runtime එකේ මම යාව destroy කරන්න හදා ගන්නවා. තප්පර දෙකක් විතර කාලයක් වගේ දීලා මම ඒකට හදා ගන්නම් තව variable එකක්. අප්ඩේට් එක ඇතුලේ අපිට එක කෝඩ් ලයින් එකකින් මෙතන හදා ගන්න පුළුවන් මේ බුලට් එකේ මූව්මන්ට් එක. අපි හදාගමු කොහොමද? මම ලියනවා transform. හරි මම බුලට් ස්ක්‍රිප්ට් එකත් ලියාගෙන ඉවරයි. දැන් අපි Unity එකට ඇවිල්ලා මෙතනදී player ගේ shooting part එකට අවශ්‍ය දේවල් ටික set up කරගමු inspect එකේ. මෙයාගේ ස්ක්‍රිප්ට් එකේ මෙතන දාගන්න දේවල් ටිකක් තියෙනවා. මුලින්ම අපිට ඕනේ බුලට් prefab එක. ඊළඟට fire point එකත් අපිට ඕනේ. මේ වගේ දාගමු. හරි දැන් අපිට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. හරි මට දැන් මේ වගේ ස්පේස් එක ප්‍රෙස් කරනකොට මෙයාව ෂූට් කරන්න පුළුවන්. අපි බලමු මගේ දුන්න ඉන්ටර්වල් එක වැඩ කරනවද කියලා. ස්පෑම් කරන්න බැරි වෙන මම ස්පේස් එක දිගට ප්‍රෙස් කරොත් එහෙනම් මේ වගේ මගේ කෝඩ් එකේ පොඩි එරර් එකක් තියෙනවා මම හිතන්නේ. මට ස්පේස් එක මේ වගේ ප්‍රෙස් කරලා එක දිගට ෆයර් කරන්න පුළුවන්. ඒතකොට ගේම් එක ෆෙයාර් නැහැ බැලන්ස් නැහැ. මොකද මට මේ ෆයර් කරන එක ස්පෑම් කරන්න පුළුවන්. නේද? අපි බලමු මගේ ස්ක්‍රිප්ට් එකේ කොතනද එරර් එකක් තියෙන්නේ කියලා. අපි ඕපන් කරමු ස්ක්‍රිප්ට් එක. බලමු දැන් ඉන්ටර්වල් එක වැඩ කරන්නේ නැති වෙන හේතුව. alright වල වෙනවා. එතන මම වැරදිමින් දාලා තියෙන මෙතන time.time තමයි මම ආයෙත් මෙතන ටෙස්ට් කරලා තියෙන්නේ. මෙතන time.time නෙමෙයි අපි next fire time වෙනවා. එතකොට හරි. right අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු. right මට දැන් කලින් වගේ ස්පෑම් කරන්න බැහැ. ඒක දිගට ෆයර් කරන්න බැහැ ස්පෑම් කරලා. බුලට් එකේ ස්පීඩ් එක මම තව ටිකක් වැඩි කරන්න ඕන. හරි. එහෙනම් මොන විදිහට තමයි අපි මේ dev diary 12 එක 12 වෙනි entry එකේදී මේ player ගේ shooting mechanic එක හැදුවේ. ඉතින් මේක තාම perfect නැහැ. අපි ඒවා පස්සේ තමයි කරන්නේ. පටන් ගත්ත වෙලාවේ හැමදේම perfect කරන්න යන්නේ නැහැ. right එහෙනම් අපිට ඊළඟ දවසේ මොනවද කරන්න තියෙන්නේ කියලා බලමු. අපි dev diary 13 එකෙන් අපි ඊළඟ dev diary එකෙන් හම්බ වෙමු.